travelers, welcome back to our YouTube channel. ඉතින් අද අපි ඔයගොල්ලන්ව එක්කන් යන්නේ UK වල තියෙන තවත් ලස්සනම පැත්තක් බලන්න. ඉතින් ලන්ඩන් වල ඉඳන් මේක පහමාරක් විතර දුර ට්‍රිප් එකක්. ඉතින් අපි සර්විස් ස්ටේෂන්ස් වල නැවතිලා තමයි ගියේ. Welcome to Lakes. මේක Lake District විදියටත් මේ කට්ටිය හඳුන්වනවා. ඉතින් Lake District තියෙන්නේ North West England වල. ඉතින් හරිම ලස්සන පැත්තක්, කඳු වලින් වට වෙච්ච කුල පාට හරිම ලස්සනයි. මුලින්ම අපිට හම්බුනේ වින්ඩර්මෙල් ලේක් එක. ඉතින් Lake District කියවම මේක lakes වලින් පිරිච්ච තැනක්. ඉතින් අපි වින්ඩර්මෙල් ලේක් එක පහු කරගෙන ගියා රයිඩල් වෝටර් බලන්න. ඉතින් මෙතන පාකින් එක ෆුල් වෙලා තමයි තිබුණේ. හැබැයි කොහොම හරි අපිට ස්ලොට් එකක් හම්බුණා. ඉතින් අපි හයික් එක පටන් ගන්නකොටම අපිට හම්බුන ස්පොට් එක තමයි මේක. හරිම ලස්සනයි, වතුර පාරක් ගලාගෙන යනවා, හරිම ක්ලීන් වතුර තියෙන්නේ. අපි ඉතින් මේ කැලේ මැදින් යන්නේ රයිඩල් කේව් එකයි රයිඩල් වෝටර් එකයි බලන්න. ඉතින් පැය භාගයක හයික් එකකින් පස්සේ අපි ආව අපේ ඩෙස්ටිනේෂන් එකට. ඉතින් මේ පේන්නේ රයිඩල් වෝටර් එක. අපි රයිඩල් කේව් එක බලලා රයිඩල් වෝටර් එකට යමු. Welcome to Rydal Cave. If you are traveling to Lake District, you must visit Rydal Cave. It's a really beautiful place to visit, and the most attractive thing is these stepping stones. I recommend you to go to Rydal Cave in the morning hours to avoid crowd. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ රයිඩල් වෝටර් බලන්න. ඉතින් රයිඩල් කේව් එක ළඟ ඉඳන් රයිඩල් වෝටර් වලට විනාඩි 15ක 20ක වගේ දුරක් තමයි තිබුණේ. ඉතින් මේ රයිඩල් වෝටර් එකත් හරිම ලස්සනයි. ඉතින් අපි එතන චුට්ටක් නැවතිලා view එක enjoy කරලා අපේ ලන්ච් එකත් අරගෙන අපි ආයෙ පිටත් වුණා. ඉතින් අපි day 2 එකේදී මුලින්ම breakfast අරගෙන කෙලින්ම ගියේ තව තැනක් බලන්න. ඉතින් මේ යන පාර ඔයගලන්ට පෙන්වන්නම ඕනේ. හරිම ලස්සන පාරක්. ඉතින් අපි මේ යන්නේ වින්ඩර්මෙල් ඉඳන් අල්ස්වෝටර් කියන ලේක් එක බලන්න. ඉතින් මේ යන පාර පුදුම ලස්සනක් තියෙන්නේ. මට ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති පාරක් මේක. Welcome to Ullswater.
ඉතින් මේකත් ලේක් දිස්ත්‍රික් වල තියෙන තවත් ෆේමස් ලේක් එකක්. ඉතින් ඊළඟට අපි ගියේ වෝටර්ෆෝල් එකක් බලන්න. මේක Aeroforce waterfall. අපි මේන් වෝටර්ෆෝල් එක බලලා ඒ වෝටර්ෆෝල් එක දිගේ උඩට ගියා. තව ඉස්සරහට මොනවද තියෙන්නේ බලන්න. මොකද එතන පොඩි වෝකින් පාත් එකක් තිබුණා. ඉතින් අපිත් ගියා මොනවද තියෙන්නේ කියලා බලන්න. දැන් අපි පොඩ්ඩක් නැවතුණා මොන හරි කාලා යන්න. මෙයා බලනවා මොන හරි කෑම જાති ගෙනලා තියෙනවද කියලා මම හිතන්නේ එයා කියලා. අපි කන්දක් උඩට යනවා. මෙතන විව් පොයින්ට් එකක් තියෙනවා. අතන පේනවද? ඒක ඔල්ස්වෝටර් ලේක් එක. ලස්සන වීව් එකක් තියෙනවා මේ පැත්තේ. වහිනවා. ඉතින් අපි රේන් කෝට් ඔක්කොම අරගෙන ඉහළ බලමු උඩට. දැන් අපි අයිටෙන් ගිහලා ආවා. දැන් අපි යනවා තව තැනකට. ඉතින් පොඩ්ඩක් වහිනවා. අපි ට්‍රේන් ටිකට් දීලා කුසන්ට එකක් කාලා දැන් යමු. ඉතින් අපි ග්‍රාස් මෙයා වලට තමයි යන්න ගියේ. හැබැයි ඒ යනකොට අපිට හම්බුණා පෙන්සිල් මියුසියම් එක. මේකත් තවත් ඇට්‍රැක්ටිව් තැනක් ලේක් දිස්ත්‍රික් වල. ඉතින් මෙතනට ආවම පැන්සලේ උපත අපිට බලා ගන්න පුළුවන්. කොහොමද පැන්සලක් හැදුනේ? ඉතින් මුළු කතාවම මෙතන ලස්සනට ඒගොල්ලෝ ප්‍රසන්ට් කරලා තියෙනවා. අපි පෙන්සල් මියුසියම් එකෙන් පිටත් වෙලා යන ගමන් මෙන්න මේ ලස්සන වෝටර්ෆෝල් එකක් බලාගෙන ග්‍රාස් මෙයා වලට ගියා. ග්‍රාස් මෙයා වලට යන කට්ටිය අනිවාර්යෙන්ම යන්න ඕන තැනක් තමයි මේ ග්‍රාස් මෙයා ජින්ජර්බ්‍රෙඩ් ෂොප් එක. ඒගොල්ලන්ගේ ජින්ජර්බ්‍රෙඩ් රෙසිපි එක වෙන කොහෙවත් නැහැ. ඒක හරිම යුනික් රෙසිපි එකක්. ඉතින් පේනවද ඔයගොල්ලන්ට ගොඩාක් දිග පොලිමක් තියෙනවා මෙතන ජින්ජර්බ්‍රෙඩ්ස් ගන්න. ඒ ෂොප් එකත් හරිම ලස්සනයි. මට ඒක දැක්කම මතක් වුණේ ඉඟුරු පාමල්ලියා කාටුන් එක. ඉතින් ඊට පස්සේ අපි එතනින් ජින්ජර්බ්‍රෙඩ් අරගෙන ගියා කාර් පාක් එකට. ප්ලේන් ටියක් පුන ගමන් ජින්ජර්බ්‍රෙඩ් එකක් කාලා විව් එක එන්ජොයි කරන්න. අපි වින්ඩර්මෑවල කියන ඉතාලියන් රෙස්ටොරන්ට් එකකින් කාලා අපේ දවස ඉවර කරා. Thank you for watching and we'll meet you in part 2.